ආයිබෝවන් ඔයගල් හැමෝම කෑම වයිබ්ස් YouTube channel එකට ගොඩාක් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම අරගෙන වෙලා තියෙන ගොඩාම ලේසින් ඉක්මනින්ම හදාගන්න පුළුවන් සීනි බනිස් රෙසිපියක්. ඉතින් අනිත් බනිස් වගේ නෙමෙයි මේක අපිට ගොඩාක් රසට ඉක්මනින්ම හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම කෝප් එකට ඊස්ට් හැඳි 1.5ක් දාගන්නවා. ඊට පස්සේ ඒකටම සීනි මේසෙන්ද 3 විතර දාගන්න ඕනේ. ඊට පස්සේ මේකට මද රස්න උණු වතුර මිලිලීටර් 200ක් දාගන්න ඕනේ. මට මේ කෝප්පෙට මිලිලීටර් 200ම දාගන්න බැරි වුණ හින්දා මම මේක වෙන කෝප් එකකට මාරු කරගත්තා. උණු වතුර ටිකක් දාලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මේක ඇක්ටිව් වෙනකන් විනාඩි 10ක් විතර වහලා තියන්න. ඊට පස්සේ මම පාම් පිටි ග්‍රෑම් 325ක් විතර අරගත්තා. ඒකට ලුණු තේ හැන්දකුයි කිරිපිටි මේසඳ 3ක් විතර දාගත්තා. ඊට පස්සේ මේ තුන හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට අපි ඇක්ටිව් වෙන්න තියාගත්තු ඊස්ට් ටික දාගන්නවා. මේ වෙලාවේ මගේ ඊස්ට් ටික හොඳට පිපිලා තිබ්බා. ඉතින් ඔයගොල්ලන්ගේ ඊස්ට් එක පිපිලා තිබ්බේ නැත්නම් අනිවාර්යයෙන්ම වෙන ඊස්ට් එකක් ගන්න. නැත්නම් බනිස් එක හරියට එන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මම ඊස්ට් ටිකක් දාලා මුලින්ම මේ වගේ හැන්දකින් ටිකක් මේක කලවම් කරගන්නවා. ඊට පස්සේ හැන්ද අයින් කරලා මේක අතින් ටිකක් අනා ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට මේක අතින්ම නීට් කරගන්න පුළුවන්. මමන අද මේක බීටරෙන් තමා නීට් කරන්න. ඉතින් මේක බීටරෙන් කරගන්නවා ගොඩක් ලේසි. නැත්තම් ඔයගොල්ලන්ට අතින් ගුණත් කරගන්න පුළුවන්. මම මේ විදිහට විනාඩි 10ක් විතර හොඳට බීටරෙන් බීට් කරගත්තා. මේක ටිකක් හොඳට කලවම් වීගෙන එද්දි බටර් ගෑම් 50ක් දාගන්නවා. බටර් ටිකක් දාලා මේක හොඳට බීට් කරගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට අතින් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රමාණයට යනකම්වත් අපි මේක බීට් කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක හොඳට බීට් වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බීට් කරගන්න නම් මේ වගේ හොඳට ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට අතින් උනත් කරනවා නම් පුළුවන්. හැබැයි අතින් කරනවා නම් ටිකක් වැඩිපුර වෙලා කරන්න වෙනවා. ඉතින් මේ තියෙන මං ඒ විදිහට බීට් කරලා හදාගත්තු මගේ පිටි බෝලය. ඉතින් ඔයගොල්ලොත් මේ ප්‍රමාණයට හදාගන්න. ඊට පස්සේ මේක ඩබල් සයිස් වෙනකම් විනාඩි 40ක් විතර තියන්න ඕනේ. මම මේ විදිහට මේක වහලා තියනවා ටික වෙලාවක්. ඉතින් මේක පිපුරට පස්සේ සමාන කොටස් වලට කඩා ගන්න ඕනේ. මට කොටස් 8ක් ආවා. ඇත්තටම මට මේක කොටස් වලට කඩලා වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් මේ තියෙන කඩලා හදාගත්තු පිටි බෝල ටික පැය භාගයක් විතර ආයේ පිපුරට පස්සේ ඔයගොල්ලෝ ඒ විදිහට හදාගත්තු පිටි බෝල ටික පැය භාගයක් විතර ආයේ පිපෙන්න තියන්න ඕනේ. ඉතින් මේ තියෙන ඒ විදිහට පිපුරට පස්සේ මම දැන් මේ හදාගත්තු බනිස් ටිකේ උඩින් කිරි ටිකක් ගා ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට බිත්තර ගන්නත් පුළුවන්. කිරි ගාලා ඉවරලා මේ කුඩට මම සීනි දා ගන්නවා. ඔයගොල්ලන්ට කැමති ප්‍රමාණයකට සීනි දා ගන්න පුළුවන්. ඉතින් දැන් මට තියෙන්නේ මේ හදාගත්තු බනිස් ටික බේක් කරගන්න. ඉතින් මම නම් සෙල්සියස් අංශක 160 විතර විනාඩි 20ක් විතර තමයි කරේ. ඒක ඔයගොල්ලන්ගේ oven එකෙන් oven එකට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන මං ඒ විදිහට හදාගත්තු මගේ බනිස් ටික. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේක හොඳට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යෙන් මේක try කරලා බලන්න.